ජීවිතයම සතු එකම සුවේ හිසන පහරක වෙලෙනු පෙනේ. බැඳීම් එක්ක ජීවිතේ බැඳීම් එක්කම එන දුක. ජීවිතේ තද බැඳීමක් ඇති වෙන තැන උපදින දුක හරිම දරුණුයි. S2 මගේ නම් දැන් මගේ S2 කියලානේ කිව්වේ. S2 මගේ නම් මන් දිහා විතරයි බලන්න පුළුවන්. හැබැයි අද මට තේරෙනවා මගේ S2 කියලා කිව්වට ඒ S2 මගේ නෙවෙයි. මේ ලොව මා සතු සතු නෙතු අසල්වාසියෙකු සොයනු පෙනේ. අද වෙන කෙනෙක් දිහා බලලා ජීවිතේ එක දවසක් එනවලු අපිට ආලෝකය පවා එපා කියලා අපි කියන. හඳේලිය හරි ලස්සනයි. හඳේලියට පේන ගහකොළට මං හරි ආදරය කෙරුවා. ඉස්සර මිනිස්සුන්ට ලයිට් නෙමෙයි තිබුණේ, කුප්පි ලාම්පුව, චිමිනි ලාම්පුව. හඳේලියට ගෙයි මිදුලට දැස්සාම තමයි ජීවිතේ පුදුමාකාර ලස්සන සෞන්දර්යාත්මක අත්දැකීමක් ලැබුවේ. එදා රෑ ඔව් කියනවා කොච්චර ලස්සන වුණත් අද මට හඳේලිය එපා. මේ අඳුරු වලාකුළු වලට මං කියනවා ඒ මගේ ළඟට හඳේලිය එන කිරණ ඔක්කොම ඔතන්න කියලා. සඳකෙන් වැසිනා අඳුරේ එතිලා. අද කලවර වුණාට මට කමක් නෑ. අද හඳේලිය ඕනේ නැහැ. ගඳදුරු රෑ තනිකම නෑ. ආලෝකයට ප්‍රිය කරන මිනිස්සයා එක දවසක් ඉල්ලනවා අද මට ආලෝකය එපා. ඇයි? මේ ආලෝකයේ පේන දේ මගේ ඇස් දෙකට දෙන්නේ දුක. ඒ නිසා සොයා එන්න ගඳදුර තරුණි වෙලා මගේ එළිය අද ඔබ පමණි. ජීවිතේ යම් දවස්වල අඳුර අපිට එළිය දෙනවා. ජීවිතේ තම බලාපොරොත්තු නොවෙච්ච දවසක්. අවිනිශ්චිත නෙමෙයි, අනපේක්ෂිත. ජීවිතේ ඔබට අනපේක්ෂිත දවසක් හමු වුණොත් මොකක්ද ඔබේ පළමු ප්‍රතිචාරය විය යුත්තේ? දෑතම බැඳගෙන හිඳීමේ වලා නිශ්චල වෙන්න. අපි ටක් ගහලා කෙලින්ම ඇදලා මරනවා. එහෙන් පුරුදුලා මේ මගේ ඇස් දෙක වගේ මං ආදරය කරපු මගේ බිරිඳ තව පිරිමියෙක් එක්ක යහනේ ඉන්නවා. මේකට වඩා සමහර විට සමියෙකුට නැතුව ඇති බලන්න අමාරු දර්ශනයක්. හැබැයි එදා මානත අන්සතු සිත් බිඳලා මට ඔබ හිතන්න ඕනේ නැහැ. දෑතම බැඳගෙන හිඳීමේ බලා. මට තේරෙනවා මම උඹට ආදරය කළාට උඹ මගේ ඇස් දෙක කියලා මම හිතුවට ඒ ඇස් දෙක උඹටයි අයිති. ඒ ඇස් දෙකෙන් කාදිහාද බලන්න ඕනේ කියලා මෙච්චර කල් මම තීරණය කළාට එහෙම නැත්නම් මම හිතුවට ඒ අයිතිය තියෙන්නේ උඹට. ඒ නිසා ඒ ඇස් දෙක ඔබ කැමති දිහාක බලන එක මට නවත්තන්න බෑ. ඒ හින්දා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා. මම මේ සිද්ධිය මගේ ජීවිතේ රහසක් හැටියට පැත්තකින් තියන්න. මේ ගීතයේ ඇතුළේ තියෙන දර්ශනය, ධර්මය සහ අධ්‍යාත්මිකත්වය මේක විශිෂ්ට පාඩමක්. ප්‍රේමකීර්තිද අල්විස් මේ රටටම ඉතුරු කරලා ගිය පුදුමාකාර දායාදයක් මේ ගීතය. ඒකයි මම දැඩි ලෙස විශ්වාස කරන්නේ අපේ රට නැවත තනන්න පුළුවන් ප්‍රබලම කණ්ඩායම තමයි කලාකාරයෝ ටික මේ රටේ ඉන්නේ. ඒ නිසා මම තදින්ම විරුද්ධයි මේ රටේ කලාකාරයෝ දේශපාලන පක්ෂවලට බැඳෙනවට. හේතුව කලාකාරයන්ට 100%ක් රට ආදරෙයි. පක්ෂයකට බැඳිච්ච ගමන් 50%කට අහිමි වෙනවා මේ අවස්ථාව. ඒ නිසා මේ රටේ කලාකාරයා කිසිම දේශපාලන පක්ෂයකට නොබැඳී ඉන්න පුළුවන් නම් ඉතා උතුම්. මොකද මේ රටට නායකත්වය දෙන්න පුළුවන් ඔවුන්ට. හැදූ වැඩූ දෙමාපියන් වෙනුවෙන් ලොව මහලු මඩම් ඉදි වෙනකොට සතර වරම් දෙවි සිහි වෙනවා. බුදු හිමි වැඩ සිටියානම් මහමායා මව් අරුණේ දූදරු ආදර විමනේ රන් කොත වෙනවා. අම්මවයි තාත්තවයි මහලු බඩමට අරින සම්ප්‍රදායක් අපේ රටේ තිබුණේ නැහැ. අද බටහිර රටවල් වල එහෙම සම්ප්‍රදායක් තියෙන නිසා තමයි ෆාදර්ස් ඩේ මදර්ස් ඩේ ඕන වෙලා තියෙන්නේ. මොකද එක දවසක් යනවා බලන්න. ඉතින් අපේ රට ඕක වැළඳගත යුතුද? මේක වැළඳගත යුතු නෑ. මේක බැහැර කළ යුතුයි.
මම බලාපොරොත්තු වෙනවා පෙබරවාරි 14 මේ සැරේ වැලන්ටයින් ඩේ එක අඩු ගානේ 5000ක්වත් කොල්ල කරලා ගෙනල්ලා උන්ට කියලා දෙන්න වැලන්ටයින් ඩේ කියන්නේ මොකක්ද කියලා. මේක දැන් වැලේ වැල් නැති දවසක් වෙලා තියෙන්නේ. කොළ ඔක්කොම සම්පූර්ණ